Hello. හෙලෝ Hello. හෙලෝ මේ කතා කරන්නේ අර මේ දවස්වල වීඩියෝ එකක් යන්නේ ඒ මැඩම්ද කවුද මේ කතා කරන්නේ? අර මැඩම් කවුද මේ? අර වීඩියෝ එක මට ඔයා කවුද කියන්නකෝ. හරි මම මම ඒක දන්නවා පස්සේ ඔයා අහන්නේ මේ දවස්වල විරල් වෙච්ච වීඩියෝ එක ගැන. මම දන්නවා මට මුලින් දැනගන්න ඕනේ ඔයා කවුද කියලා. හරි මැඩම් කියන්නකෝ මේ පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද මොකද්ද එදා වුනේ ඒක ඇත්තක්ද දැන් මැඩම් කියන විදිහට ඒක කියන්නේ බොරුවක් නෙමෙයිනේ මොකද්ද වුනේ කියන්නකෝ හරි දැන් ඔය අහන්නේ අර එදා ෆියුරනල් එක ගැනනේ. මේ වීඩියෝ එක ගැනනේ ඔයාලා අහන්නේ. දැන් ඔයා කවුද ඔව් මගෙන් ඔව් ඔහොම ප්‍රශ්න කරන්නේ? ඔයාට කොහෙන්ද මගේ නම්බර එක? නෑ මට හම්බුණා මැඩම් මට දැනගන්න ඕනේ හින්දායි මම මේ ගත්තේ එදා මේ ඒක මුළු රටේම දැන් හරි මේ ප්‍රසිද්ධ ආගේ හරි මොනවා හරි විරල් වෙන වීඩියෝ එකක් අල්ලගෙන මොනවා හරි කරගන්න පුළුවන් නම් එච්චරයිනේ. නෑ නිකන් ඇහුවේ ඉක්මනට අහන්නකෝ දැන් මොකද්ද දැනගන්න ඕනේ? මම මේ ෂූටින් එකේ ඔව් නේද? මට මේ පුළුවන් අනේ තරම් අනේ ඉක්මනට කියන්න නැත්තම් පස්සේ වෙලාවක කෝල් එකක් දෙන්නකෝ. හරිද? මම මෙහෙමයි. මගේ චරිත ගත්තම මට ඇත්තටම වෙලාවක් චුට්ටකින් පොඩකින් මම කතා කරන එක අහගෙන ඉන්නකෝ ඉස්සෙල්ලා. මම ආ ගත්තම මම සාමාන්‍යයෙන් මේ අර කිසිම දෙයක් මගහරින කෙනෙක් නෙවෙයි. පොඩි දේවල් වලට බය වෙලා නිකන් හැංගිලා කෝල් එකක් ආන්සර් කරන්න නැතුව ඉන්න තරම් චරිතයක් නෙවෙයි මම. මට හොඳට ගට්ස් අනේ තියෙනවා. නෑ එහෙම අර මේ කියන්නේ බයිට් කරන්න ගන්නවත් එහෙම දෙයක් නෙමෙයි අර විස්තරය අහන්නයි ගත්තේ මෙහෙමයි ඕගොල්ලන්ට මොකද්ද ඉතින් ඔයා කවුරුණත් කාට වුණත් මාව බයිට් කරන්න හම්බ වෙන්නේ නැහැ. හරි? එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ අහන්න ඕන දේ කෙලින් අහලා දැනගන්නකො එච්චරයි. හරි මැඩම් හරි මට කියන්නකෝ එදා මලගෙදරදී මොකද්ද උනේ කියලා මොකක්ද උනේ කියන්නේ මෙහෙමයි යාළුවගේ ෆැමිලි එකෙන් මට මේ ඉන්විටේෂන් එකක් ආවා. යාළුවගේ මේ ෆියුනරල් එකට පාසිටිපේට් වෙන්න කියලා. හරිද? එච්චරයි. එතකොට ඉතින් එහෙම මලගෙවල් වලින් කවුරුත් ඒ ඒක කියන්නේ තමයි ආරාධනා කියන්නේ. කරන්නේ නැහැ නේ එන්නේ කියලා කියන්නේ පවුලේ ඒක කට්ටිය තමයි මිනිස්සු මලගිය මට එහෙම එනවා. මට ඒ වගේ එකක් ආපු හින්දානේ මම ගියේ. හරිද? මට එහෙම එකක් ආ ආවා. එයාලගේ ෆැමිලි එකෙන් මට ඉන්වයිට් කරා. ඒ කියන්නේ මැඩම් ඒ කියන්නේ ලොකු රටේ ප්‍රසිද්ධ ඒ කියන්නේ ප්‍රසිද්ධ චරිතයකටවත් එහෙම ඉන්විටේෂන් එකක් එන්නේ නැහැ නේ. ඒ කියන්නේ මලගෙදරක ඔන්න දැන් වෙඩින් එකකට හරි ඒක ප්‍රශ්නයක් නෑ පාටි එකට. හරි මේ දැන් ඒ මලගෙදරකට කතාවක් වැඩක් නෑනේ. මං කියන දේ මගේ හිත දන්නවා මං ඇත්ත කියන්නේ කියලා. හරිද? ආ ඔයාලට මේ දැනගන්න ආ ඕනේ කරගෙන මේ පැත්තකින් තියන්නකො ෆෝන් එක. මේක ආ මාර ආ මේ කියන්න ඉක්මනට ඉතින්. ඊට පස්සේ මොකද්ද උනේ මේ මැඩම් ඒ කියන්නේ මලගෙදරට ගියාම මොකද උනේ මොකද්ද උනේ කියන්නේ බොඩි එක ප්ලේස් කරලා තිබිච්ච ෆියුරනල් පාරල් එකට මම ගියා. හරිද? ඒ කියන්නේ මෙහෙම මොකද කොහෙටද මිස් ගියේ ෆියුරනල් පාරල් එකට. අහලවත් නැතුව ඇති පාර ජීවිතේට ඒ වගේ වචන ඉතින් ඔව් ඔයාලා ඉතින් අදමයි ඔයාලා යහුවේ මොකද්ද කමන්නේ මේ හරි ගිහිල්ලා ඊට පස්සේ මොකද උනේ මේ මොකද්ද මෙහෙමනේ මේ ෆියුරනල් එකක් වුණාම අපි ෆයිනල් රෙස්පෙක්ට් එක පේ කරන්න යනවා. හරිද? ඒකට තමයි මට ආ ඉන්වයිට් කරේ. ඉතින් ඒකට ආ පාසිටිපේට් වෙන්න තමයි මම මේ එතනට ගියේ පාරල් එකට. හරි? දැන් අර සර්ලෝම අපි දැක්කේ අර එතන මේ ඉඳගෙන අර තව කෙනෙක්ව තල්ලු කරගෙන මේ එහෙම සිද්ධියක් තමයි අපි අයියෝ දැක්කේ. ඔයාලා නේද කියන්නේ අනේ ඔයාලට කියන්න දෙයක් නෑ ඇත්තටම මේ මෙහෙමයි මේක තමයි ඇත්ත කතාව මං දන්නේ ඔයාලා හිතන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ මේ ඔය ඔව්. හැමදේම රිවර්ස් වෙච්ච වීඩියෝ එකක් හරිද ඒ කියන්නේ රිවර්ස් ඒ කියන්නේ පිටිපස්සට යනවද? ඔව් ඒක මේ හදපු එකක් ඔයාලා මේ වෙනකොට අහලා ඇතිනේ නිකන් AI ටෙක්නොලොජි එක ගැන මේ නිකන් ජීවිතේට අහලා නැහැ වගේ නම් දැන් කතා කරන්න එපා. ඒ AI කියන මේක පාවිච්චි කරලා තමයි ඕක මගේ සම්පූර්ණ වීඩියෝ එක කවුරු හරි කෙනෙක් අනිත් පැත්තට ඒ කියන්නේ මොකද්ද මම දැන් කිව්වේ මේ රිවර්ස් කරලා මගේ වීඩියෝ එකක් ක්‍රියේට් කරලා තමයි ඔය මේ දාලා තියෙන්නේ. නැතුව මේ මම මෙහෙමයි මේ ඇත්ත කතාව කියන්නේ මේ ඔය මේ එදා මම උතන්ට යන දවසේ ඉඳලා මට කොහොමද චුට්ටක් කර ඒ කියන්නේ පොඩ්ඩක් එදා මට තේරුණා මම හැමදේම නිකන් රිවර්ස් එකට මේ වෙනවා වගේ. ඒ කියන්නේ මම කරන හැමදේම නිකන් අර රිවර්ස් වෙනවා වගේ මට තේරෙනවා කොහොමද එතනට යනකොට මේ ඒක පාවිච්චි කරන කොහොමද කෙනෙක් ඔක දැනගෙන. හරිද? ඒක දැනගෙන ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්නකො මැඩම් ඒ කියන්නේ මැඩම් කියන විදිහට මේ ගෙදරදී ඉඳන්ම ඒ දවසේ නිකන් මැඩම් රිවර්ස් වෙනවා වගේ. ඒ කියන්නේ හැම වෙලාවෙම. එහෙම එකක්ද? එහෙම එකක් තමයි මේ ඒ කියන්නේ ඒක මන් දන්නේ නැහැ ඔයාලා විශ්වාස කරයිද නැද්ද කියන්න. මේ ඇත්ත කතාව ඒකයි. ඒක මෙහෙමනේ ඒක මගේ පෞද්ගලිකව මගේ හිත දන්නවා නිකන් අර එදා මාව රිවර්ස් වුණා.
හරිද? හැම දෙයකින්ම මේ මම රිවර්ස් වුණා. ඉතින් ඒකත් එක්ක ඒක මේ ඒකත් එක්ක තමයි ඔය මේ වීඩියෝ එකක් පාවිච්චි කරලා කෙනෙක් ඕක රිවර්ස් කරලා මේ දාලා තියෙන සෝෂල් මීඩියා වල. ඒ කියන්නේ මේ හිතලා කරපු දෙයක් නෙමෙයි. මිස්ව ඒ කියන්නේ එදා මේ මැඩම් මේ දවසේම උදේ ඉඳන්ම රිවර්ස් වෙවි තමයි හිටියේ. හරි නේද? නැතුව මට මෙහෙමනේ ෆියෝරනල් එකක් වුණාම අපි සාමාන්‍යයෙන් මෙහෙමනේ ඕනම තැනකදී පොඩ්ඩක් අර මේ කැබින් එක බලන්න යනවනේ. ඒක එක්ස්පෙන්සිව්ද නැද්ද කියන එක. මොකද්ද කැබින් එක බලන්න අපි? අයියෝ ඒකවත් අහලා නැද්ද ඔයාලා? ඔච්චර දැන් මෙච්චර පඬිතකම් කියවන අඩු ගානේ සින්දුවක් තියෙනවා මේ මරුණ දාට කැබින් එකේ අපි නිදියන්නේ. ඒකවත් දන්නේ නැද්ද? මෙහෙමනේ මැඩම් ඒ කියන්නේ අපි ඔය ඉංග්‍රීසි ඒව දන්නේ නැහැ. හරි කමන්නේ. හරි මේ කැබින් එක එතනටත් කිය. මගේ ප්‍රශ්න අහන්න කලින් මට ඔය වචනවල සිංහල මේ වචන මුකුත් මතක තියාගන්න බෑ. ඒ කියන්නේ මට මතක නෑ ඇත්තටම මම සාමාන්‍ය පාවිච්චි කරන වචනනේ ඔය. ඒතර ඔය අඩු ගන්න ඒකවත් දැනගෙන කතා කරන්න මොකද මේ මම කියන එක තේරෙන්නේ නැහැ නෝ නැත්තම්. නැත්තම් ඕකත් අල්ලගෙන මේ මොකක් හරි කරන්නේ. තේරුණාද? හරි. ඊට පස්සේ මොකද්ද උනේ මැඩම් මේ දැන් මෙහෙමනේ ඔයාලා කතා කරන්නේ අර මොනා හරි මේ නෙගටිව් දෙයක් ගැන විතරයි ඔයාලා කතා කරන්නේ. හරිද? නෑ. පොඩ්ඩක් අහන්න. ඔයාලා දැක්කද මම මේ ෆ්ලවර් බුකෙට් එකක් අරගෙන ගියා? ඒක දැක්කද කියන්නකෝ නෑනේ. ඔයාලා මොකද්ද රංගි? මං ෆ්ලවර් බුකෙට් එකක් අරන් ගියා දැක්කද නැහැනේ. හරි? ඒ කියන්නේ මෙහෙමනේ දැන් අපි දැන් මේ මොකක් හරි කෙනෙක් නැති වුණාට පස්සේ අපේ තියෙන ගෞරවයට අපි ෆ්ලවර් බුකෙට් එකක් අරගෙන ගියා. මල් හරි. හරි පොඩ්ඩක් කියන එක අහගන්න. ඔයා මට කෝල් කරානේ. මගේ දෙයක් දැනගන්නනේ මේ මොකද කෝල් කරේ ඔය චුට්ටක් අහගන්නකො. එතකොට මේ ඔයාලා මම කරන ඒ හොඳ පැත්ත කිසිම දෙයක් දකින්නේ නැහැ නේද? එතකොට අර මොනවා හරි නිකන් අර දැන් ඔයගොල්ලෝ කතා කරන්නේ අර මම නිකන් ටිකක් අර මේ කෙනෙක්ව තල්ලු කරගෙන මම ඉස්සරහට මේ යනවා අර මම නිකන් අර මේ ෂූට් එකකට වගේ ඉන්නවා. අර ඒවනේ ඔයගොල්ලෝ මේ කතා කරන්නේ. ඒ අරන ඔයාලා අර මම කරන මගේ හැඟීමෙන් මම කරන දේවල් කවුරුත් දැකලා නැහැ. අනිත් එක ඇත්තම කතාව තමයි ඒක අර මුළු හිතෙන්ම එන හැඟීමක් තමයි ඒ වෙලාවේ මගේ එළියට ආවේ. මේ නැතුව එතන මුළු හිතෙන්ම අර තුන් හිතෙන්ම එන හැඟීමක් විතරයි ඒ වෙලාවේ එළියට ආවේ. ඒක නම් තේරෙනවා. ඔව් ඒක මොකද්ද තේරෙන්නේ? නෑ ඒක කියනේම තේරෙනවා. ඉතින් ඇත්තටම මේමනේ මැඩම් ඒ කියන්නේ මැඩම් වෙන කට්ටිය වගේ ඉතින් ලොකුවට ඉතින් ජනප්‍රියත් නෑනේ නේ. මම ඒ කියන්නේ මම දැකලා නෑ මේක අහගන්න. මේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මම දැනුත් ඉන්නේ ෂූටින් එක. හරිද? මේ මම එදා මම හදිසියෙ එදා ගියේ. හරිද? ඔයාලා මේ මම ෆේමස්ද නැද්ද කියන එක මේ අදාළ නෑ. අනිත් එක මම මේ ඔය අනිත් මිනිස්සු වගේ පොඩි දෙයකටත් ෆයර් වීගෙන මේ කෑ ගහන බනින මේ එහෙම චරිතයක් නෙවෙයි. ඒක තේරෙනවා කතා කරන විදිහෙම. කමන්නේ. ඊට පස්සේ මොකද්ද උනේ? නෑ ඒක ඔයා අහන හැම ප්‍රශ්නෙටම මට උත්තර දෙන්න බෑ. හරි මම සරලව කියන්නම් මොකද්ද උනේ කියලා. ඇත්තටම මම එදා ගොඩාක් හදිසියෙන් හිටියේ. මොකද ඊට පස්සෙත් මට ෂූටින් එකක් වැටිලා තිබ්බා. මේ ඉතින් එදා මට කෙමිස්ට්‍රි එකට යන්න හම්බ වෙන්නේ නැහැ කියලා දැනගෙන තමයි මම මේ පාරල් එකට චුට්ටක් ඉන්නකො ඉතින් කියනකම් චුට්ටක් එන්නකො මේ මහත්මයා පොඩ්ඩක් කතා කරන එක අහගන්න. යන්න බැරි නේද කෙමිස්ට්‍රි එකට යන්න බැරි නේද? ගෞරවයෙන් කතා කරන්නේ. හරිද? චුට්ටක් අහගන්න. මම ෂූටින් එකකට ගියා. සෝරි මට ෂූටින් එකක් වැටිලා තිබ්බා හවස. ඉතින් ඒක නිසා මම මේ ටිකක් කලබලෙන් ගියේ. ඒක නිසා මම අඩුම ගානේ මේ බොඩි එකේ රිමේෂන් එකක්ද බැරියර් එකක්ද කියලාවත් මම දන්නේ නැහැ. මොකද මට මේ කෙමිස්ට්‍රි එකට යන්න හම්බුනේ නැහැ. ඒක නිසා ඔයාලා අර මගේ මේ කලබලකාරී අර ඒක දකින්න නැති වෙනම පැත්තකට. මොකද මේ වීඩියෝ එකත් රිවර්ස් කරලානේ තියෙන්නේ. හැමදේම රිවර්ස් කරලා තියෙන්නේ. ඒක නිසා මට ඒක තේරෙනවා. ඒ කියන්නේ දැන් මේ ඒ කියන්නේ මැඩම්ගේ වැරද්දක් නැහැ කියලා මට මේ දැන් තේරෙනවා. ඒකයි මම කෝල් එකක් කරන්ම මේක ඇහුවා. මොකද? කෝල් එකක් කරන්ම දැනගත්තේ ඒකයි. ඒ කියන්නේ මොකද්ද මෙතන උනේ කියලා. දැන් ඔයාට අවශ්‍යද දැනගත්තද? නෑ අනේ මේ මං අර මෙහෙම කියන්නේ අපහසුතාවයටපත් කරන ගත්තනේ මේ කියන්නේ දැනගන්න අවශ්‍ය දැන් මේක සමාජ මාධ්‍යයේ ගොඩාක්ම මේකත් අහගන්නකො මේ මම හොයන්න යන්නේ මගේ නම්බර්ස් කොහෙන්ද මම හොයන්න යන්නේ මොකද මට ওই වගේ කෝල්ස් 1000ක් විතර දැන් වෙනකොටත් ඇවිල්ලා තියෙනවා මට එක්කෙනෙක්ගේවත් මතක නැහැ හැබැයි ඕන තරම් මට කෝල්ස් එනවා හැබැයි මේ හැම කෝල් එකකටම මම ආන්සර් කරනවා මොකද මම අර හැංගෙන චරිතයක් නෙවෙයි හරිද ඒ කියන්නේ මේ මොනවා හරි දෙයක් මේ මෙහෙම වුණාම මම නිකන් අර බයේ හැංගිලා එහෙම මේ ඉන චරිතයක් නෙවෙයි
ඒක නිසා මේ මම ඕනම කෝල් එකකට ආන්සර් කරනවා. අනිත් එක ඔයාලා මේ මනුස්සයට කතා කරද්දි චුට්ටක් මේ හොයලා බලන්න මේ මනුස්සයා වැඩක දින්නේ නැද්ද කියලා. මොකද මම මේ දැනුත් මේ ෂූටින් එකේ නෑ ඒකයි මං කිව්වේ මං එහෙනම් පස්සේ ගන්නද කියලා මිස්මන් ඉතින් මේ කියන්නේ කතා කරේ. මම මොකද මට දැනගන්න ඕන වුණා මේ මොකටද කතා කරන්නේ කවුද. හරි කමන්නේ මේ මට අර ඕන ටික දැනගත්තා. එහෙනම් මිස් ෆියුනරල් මං මේ ෆෝන් එක තියෙනවා. මොකද කිව්වේ? මම අන්තිමට කිව්ව එක කියන්න බලන්න. ඔයාලා මාර මිනිස්සු හොඳේ. ඔයගොල්ලෝ ඒ කියන්නේ මේ මොනවා හරි දෙයක් අල්ලගෙන මිනිස්සෙට මඩ ගන්න පුළුවන් නම් ඊට එහා දෙයක් නෑ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ මහා පුදුම මිනිස්සු හරිද? මේ මම මෙච්චර වෙලා ඔයත් එක්ක කතා කරේ හරියම සුහදව. හරිද? මගේ මේ මම ෂූටින් එකක් තියෙන ගමන් මම කතා කරේ. අද මේ මට ෂූටින් වලට මේ දැන් ගිහලා ෆේස් කරන්න විදිහක් නෑ. මොකද මගේ මූඩ් එක මවුල් කරා ඔයා. කේන්තියෙන් ගිහලා මට ගිහලා මේ ඇක්ට් කරන්න පුළුවන්ද? බෑනේ. ඔයාලත් එක්ක මම හරිය සුහදව කතා කරනවා හැම කෝල් එකකටම ආන්සර් කරලා මිනිස්සෙට දැනගන්න ඕන දේ මම කියනකොට ඔයාලා මෙතන ඒ කියන්නේ අර ඔළුවට අත හොදන්න අනම්මනම් වචන කියාගෙන නම් එන්න එපා. මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙහෙමයි මම මේ අර ෆයර් වෙන්නේ නැහැ. හැබැයි අර මට දැන් මම මේ ෂූටින් එකේ හිටියේ මගේ රුපියල් මේ 4000ක් ඉවරයි අද. මොකද මට ඒ 4000 ගන්න හම්බ වෙන්නේ නැහැ. මගේ මේ මුළු මූඩ් එකම අවුල් කරා ඔයා. මේ අනිත් එක ඔයගොල්ලෝ මේ ඔය වගේ හැසිරෙන්න එපා. ඔයගොල්ලොත් මිනිස්සුනේ නේද? ඔයා කවුද කියන්නකෝ මට? මට මුලින්ම ඔයා කවුද කියන්න? හරි. thank you bye. මේ දවස්වල අපිට සෝෂල් මීඩියා වල එහෙම නැත්නම් ටීවී එකේ නිවුස් වලින් නිතරම අහන්න දකින්න ලැබෙන දෙයක් ගැන තමයි මේ පාඩම මම ඔයාලට කියලා දෙන්න තෝරගත්තේ. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ඔයාලට සිංහලෙන් අහනවත් එක්කම ඉංග්‍රීසිුත් ඉගෙන ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඉංග්‍රීසි වචන ටිකක් පොඩි වාක්‍ය ටිකක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. අනිත් එක සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ටිකක් මතක හිටිනවා. මොකද මේ දවස්වල නිතර ඒවා ඇහෙන නිසා. ඇහෙනවා, කතා වෙනවා. ඉතින් ඒක නිසා අපිට චුට්ටක් අර යූස් වෙනවනේ. ඉතින් ඒක නිසා මම හිතුවා ඒ වගේ පොඩි පාඩමක් ඔයාලට අද කියලා දෙන්න ඕනේ කියලා. එහෙනම් ගොඩක් වෙලා ගන්න ඕනේ නැහැ. ටක් ගාලා අපි යමු පාඩමට. හරි. එහෙනම් ඔයාලා මේ රෙකෝඩින් එක හරියට ඇහුවනම් ඒකෙදි ඔයාලට හම්බ වෙන්නේ නැති පොඩි ඉංග්‍රීසි වචන ටිකක්. ඔයාලට ඇහෙන්නේ නැති. ඉතින් මේ වචන ටික එකින් එක මම ඔයාලට හරියට කියලා දෙන්න. මුලින්ම ඔයාලට මතක ඇති කිව්වා වයිරල් කියලා. ඒක වෙන විදිහකට කිව්වේ. හැබැයි හරි වචනේ තමයි වයිරල්. වයිරල් කියන එක ඔයාලා දන්නවා වීඩියෝ එකක් වයිරල් වෙනවා කියන එක ඔයාලා හරියටම දන්නවා. සෝෂල් මීඩියා වල ගොඩක් වෙලාවට මොන හරි වීඩියෝ එකක් වෙන්න පුළුවන් මොන හරි දෙයක් ටිකක් අර මිනිස්සු අතරට යනකොට ඒකට අපි කියනවා වයිරල් වෙනවා කියලා. අන්න ඒ ගැන තමයි මෙයාලා මේ කතා කරේ. හරි. ඊට පස්සේ ඔයාලට ඇහෙන්නේ නැති මේ අවමංගල්‍ය උත්සවයක් ගැන තමයි මේ කතා වෙන්නේ. එතකොට අවමංගල්‍යයකට අපිට කියන්න පුළුවන් ෆියුනරල් කියලා. මොකද ෆියුනරල්. ඒක ෆියුරනල් නෙවෙයි අනිත් පැත්තට කියන්න එපා. ෆියුනරල්. හරිම වචනේ ෆියුනරල්. එහෙනම් අවමංගල්‍යයකට අපිට ඒ විදිහට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මල් ශාලාවට මොකක්ද කියන්නේ? ෆියුනරල් පාලර් කියලා කියන්න පුළුවන්. ෆියුනරල් පාලර්. අපිට කියන්න පුළුවන් බොඩි එක ප්ලේස් කරලා තියෙන්නේ ෆියුනරල් පාලර් එකේ. හරි? ඒ කියන්නේ මල් ශාලාවේ තමයි බොඩි එක ප්ලේස් කරලා තියෙන්නේ. අන්න ඒ විදිහට අපිට කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කියනවා අවමංගල්‍ය උත්සවයකට අපි සහභාගී වෙනවා. මොකද මේ අපේ අවසන් ගෞරවය දක්වන්න ඕනේ. හරි? එතකොට අවසන් ගෞරවයට කියන්නේ මොකද්ද? ෆයිනල් රෙස්පෙක්ට්. ෆයිනල් රෙස්පෙක්ට්. එතකොට අපි ෆියුනරල් එකකට යන්නේ අපේ ෆයිනල් රෙස්පෙක්ට් එක පේ කරන්න. හරි? මං හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ කිව්වා සහභාගී වෙනවට සාමාන්‍යයෙන් අපි කියන්නේ පාටිසිපේට් වෙනවා. පාටිසිපේට්. ඒක පාසිටිපේට් නෙවෙයි. පාටිසිපේට්. හරියට කියන්න පාටිසිපේට්. ඊළඟට මේ අවමංගල්‍යයකදී අපිට ගොඩාක්ම සිංහලෙන් අපි දන්න වචනයක් තමයි මිනි පෙට්ටිය කියලා කියන්නේ. හැබැයි ඒක අපිට හරියට ඉංග්‍රීසි වලින් ටච් වෙලා නැහැ ගොඩක් අයට. මොකද ගොඩක් අය කියනවා ඇහිලා තියෙනවා මට කැබින් එක කියලා. ඒක කැබින් නෙවෙයි කොෆින් එක. කොෆින් කියලා කියන්නේ. මිනි පෙට්ටියට මොකද? කොෆින් කියලා කියන්නේ. අපි කියන්නේ කොෆින් එක හරි එක්ස්පෙන්සිව් කියලා. ඒ කියන්නේ කොෆින් එක හරි ගණන්. ඒ කියන්නේ කොෆින් එක හරි මිල අධිකයි කියලා තමයි ඒ කියන්නේ. හරි. එහෙනම් ඒක කැබින් නෙවෙයි කොෆින්. හරි වචනේ කොෆින්. ඒක වැරදියට කියන්න යන්න එපා අපහු. ඊට පස්සේ මෙන්න මේ වචනේත් ගොඩක් වැරදියට කියනවා සමහර අය. ඒක හරියට කියන්නේ ෆ්ලවර් බුකේ. එහෙම නැතුව මේක මේ ෆ්ලවර් බුකෙට් කියලා කියන්න එපා. ඒක වැරදි. හරිම වචනේ ෆ්ලවර් බුකේ. ලියනකොට ඒ ටී අකුර තිබ්බට අපි කියනකොට ඒ ටී අකුර සයිලන්ට් කරලා තමයි කියන්නේ. එතකොට ෆ්ලවර් බුකේ කියලා තමයි කියන්න ඕනේ. මල් බුකේ එක වෙනයි, ඒ කියන්නේ මල් පොකුර වෙනයි, මල් වඩම වෙනයි. එතකොට මල් වඩමට අපිට රීත් කියලා කියන්න පුළුවන්. මොකද රීත්. රීත් කියලා කියන්න පුළුවන් මල් වඩමට. මල් බුකේ කියන්නේ මල් පොකුර. අපි අර කෙනෙක්ව බලන්න යනකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර හිතේ තියෙන ගෞරවයට, ආදරයට අපි මල් පොකුරක් අරන් ගිහින් දෙනවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි ආයතනදී අදහස් කරන්නේ.
එතකොට මල් බුකේ එක වෙනයි මල් වඩම වෙනයි. මල් වඩමට කියන්නේ රීත් කියලා. ඊළඟට කියනවා මේ කනත්තට යන්න බැරි වුණා කියලා. කනත්තට කියන්නේ අපි සෙමෙට්‍රි කියලා. සෙමෙට්‍රි කනත්ත සෙමෙට්‍රි කියලා තමයි කියන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ කෙනෙක් නැති වුණම අපිට බොඩි එක වලලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආදාහනය කරන්නත් පුළුවන්. එතකොට ආදාහනය කිරීමක් නම් අපි කියන්නේ ඒක ක්‍රිමේෂන් එකක් කියලා. ආදාහනය ක්‍රිමේෂන්. ඒ වගේම තමයි අර වලක් කපලා අපි බොඩි එක වලලන්නේ. ඒකට කියන්නේ බෙරියල්. වැලලීමට බෙරියල්, ඊට පස්සේ ආදාහනයට ක්‍රිමේෂන්. හරි? මේ දවස්වල ගොඩාක් ඇහෙන වචන ටිකක් මේ අපිට සිංහලෙන් කිව්වට සමහර වචන තියෙනවා ඉංග්‍රීසි වලින් දන්නේ නැහැ. එහෙම නැත්නම් මතක නැහැ. ඉතින් ඒක නිසා මේ ඩයලොග්ස් ඇතුලේ කතා කරන දේවල් ටික මම ඔයාලට මේ සමරි එකක් විදිහට ඉංග්‍රීසි වචන ටික අරගෙන දුන්නේ. මොකද ඔයාලා මේ වගේ කාලයකදී මේ දේවල් ඉගෙන ගන්නවා කියන්නේ ඔයාලට ටක් ගාලා ඔලුවට යනවා නිතරම ඇහෙන දෙයක් නිසා. ඒක නිසා මේ ටික පොඩ්ඩක් හරියට ඔයාලා ප්‍රැක්ටිස් කරලා තියාගන්න. හරි. එහෙනම් මම හිතනවා මම ඔයාලට මේ කියලා දුන්න විදිහත් එක්ක ඒ වගේම කියලා දුන්න දේවල් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති. මොකොත් අපහැදිලි තැනක් තියෙන්නේ නැතුව ඇති කියලා. ඉතින් ඔය වගේම මම ඉස්සරහටත් ඔයාලට කියලා දෙන්නම් මේ වගේ විශේෂ දේවල්. එතකන් ඔයාලා මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරගන්න. නිකන් වීඩියෝ එක විතරක් බලලා එහෙම නිකන් ඉන්න එපා. පුළුවන් තරම් යූස් කරන්න, ප්‍රැක්ටිස් කරන්න, පුළුවන් නම් පොතක් අරගෙන නෝට් එකක් දාගන්න, ලියාගන්න. එහෙම දාගෙන පොත්වල ලියලා කටපාඩම් කරන්න කියන එක නෙවෙයි මම කියන්නේ. හැබැයි පුළුවන් නම් චුට්ටක් ලියාගෙන එතකොට ඔයාලට නිතරම අර ඒක දකින්නකොට, පේනකොට චුට්ටක් ඔයාලට අර ඉංග්‍රීසි කියන දේ තව ටිකක් ටච් වෙනවා. ඉතින් එහෙම බලලා ඔයාලගේ භාෂාවෙන් ඔයාලට තේරෙන විදිහට ඔයාලට පුළුවන් විදිහට ඒ දේ එක්ස්ප්ලেইন කරන්න try කරන්න. ඉතින් ඔක තමයි මට අද ඔයාලට දෙන්න තියෙන චූටි ඇඩ්වයිස් එක. හරි. එහෙනම් ඉක්මනටම මේ වගේ අලුත් පාඩමක් අරගෙන ඔයාලා හම්බ වෙන්න මම ආයිත් එන්න. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.